ඔයාලා දන්නවද? කුකුළු ගොවිපළවල සමස්ත ගැටලු වලින් 80%ක් ආරම්භ වන්නේ දෝර්වල පැටවුන් තෝරා ගැනීමෙන් බව. සුබ දවසක් ඉෂුෆාම් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. දිනක් වයස් ඇති කුකුල් පැටවුන් හැචරියකින් මිලදී ගැනීමේදී අපි මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. අපි අද බලමු day old chicks ලගේ chick quality එක චෙක් කරන විදිය. දිනක් වයස් ඇති කුකුල් පැටවුන්ගේ ගුණාත්මක භාවය පරීක්ෂා කරන විදිය. මේක සාර්ථක කුකුළු ගොවිපලක් සඳහා ඉතාමත් වැදගත්. ඔබ ආරම්භකයෙක් වුවත් පළපුරුදු ගොවියෙක් වුණත් මෙම ක්‍රමය ඔබට සෞඛ්‍ය සම්පන්න පැටවුන් තෝරා ගන්න උදව් කරයි. හොඳ පැටවකු ලෙස අදහස් කරන්නේ සමස්ත වශයෙන් නිරෝගී මනා හැඩ ඇති පෙනුමක් තිබීමයි. පැටවාගේ සාමාන්‍ය පෙනුම බැලුවතින් පැටවා ක්‍රියාශීලී විය යුතු අතර ශබ්දයකට ප්‍රතිචාර දැක්විය යුතුයි. ඇස් දීප්තිමත් සහ පැහැදිලි විය යුතුයි. සමේ පැහැය සාමාන්‍ය විය යුතුයි වගේම පිහාඩු සිනිඳු දීප්තිමත් සහ පිළිවෙලකට තිබිය යුතුයි. පැටවුන්ගේ ගුණාත්මක භාවය පරීක්ෂා කිරීමේදී ප්‍රධාන වශයෙන් ක්‍රම 5ක් යටතේ පරීක්ෂා කරනවා. පළවෙනි chick quality එක රිෆ්ලෙක්ස්. කුකුළු පැටවා අත්ලට අරගෙන උඩු අතට හැරවූ විට තත්පර 5ක් වැනි කෙටි කාලයකදී නිවැරදි දිශාවට හැරෙනවා නම් එම පැටවා නිරෝගී ක්‍රියාශීලී පැටවෙකු ලෙස අපි හඳුනා ගන්නවා. නිවැරදි දිශාවට කුකුළු පැටියාට තත්පර 5ක් ඇතුළත හැරීමට අපහසු නම් එම පැටවා දුර්වල පැටවෙකු ලෙස අපි හඳුනා ගන්නවා. දෙවැනි chick quality එක නවල්. නිරෝගී කුකුල් පැටවෙකුගේ නවල් එක සංවෘතව තිබිය යුතුයි. ඕපන් නවල් එකක් තිබීම තුළින් පැටවාගේ ශරීර අභ්‍යන්තරයට විස බීජ ඇතුල් වීමේ හැකියාව වැඩි. එමගින් රෝගවලට ගොදුරු වීමේ හැකියාව වැඩි වෙනවා. නූලක් ආකාරයට නවල් එක තිබෙන සතුනුත් අපි දුර්වල සතුන් ලෙස හඳුනා ගන්නවා. නවල් එක බටන් එකක් ආකාරයට තිබෙන සතුනුත් දුර්වල සතුන් ලෙස අපි හඳුනා ගන්නවා. තුන්වෙනි chick quality එක ලෙග්. ඒ කියන්නේ කුකුල් පැටවුන්ගේ කකුල්. සමහර කුකුල් පැටවුන්ගේ කකුල් රතු පැහැයෙන් දිස්වෙනවා. සමහර කුකුල් පැටව් කොරගගහ ඇවිදිනවා. නිරෝගී කුකුල් පැටවුන්ගේ කකුල් සාමාන්‍ය පාටින් සාමාන්‍ය ලෙස පිහිටිය යුතුයි. රතු පාට හෝ අසමාකාර විදියට කොරගස ඇවිදින සතුන් දුර්වල සතුන් ලෙස අපි හඳුනා ගන්නවා. හතරවෙනි chick quality එක බීක්. ඒ කියන්නේ කුකුල් පැටවාගේ හොටය. කුකුල් පැටවාගේ හොටය හැච් වෙන වෙලාවේදී බිත්තරෙන් එළියට එන වෙලාවේදී බිත්තර කට්ටුව හයියට තිබුණොත් බීක් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. පස්වෙනි chick quality එක තමයි බෙලි. ඒ කියන්නේ කුකුල් පැටවාගේ බඩ. කුකුල් පැටවාගේ බඩ අල්ලන විට මෘදු හා නමශීලී බවක් දැනිය යුතුයි. ඉදිමී හෝ තද ලෙස නොතිබිය යුතුයි. මෙලෙස හඳුනා ගන්නා ලද නිරෝගී හා දුර්වල පැටවුන් වෙන වෙනම තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. හඳුනා ගන්නා ලද දුර්වල පැටවුන් වෙන්වෙන්ව තබා වැඩි අවධානයක් ලබා දීම තුළින් පැටවුන්ගේ මරණ අනුපාතය අවම කර වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. මෙම වීඩියෝව තුළින් day old chicks ලගේ chick quality එක චෙක් කරන ආකාරය පිළිබඳව දිනක් වයස් ඇති කුකුල් පැටවුන්ගේ ගුණාත්මක භාවය පරීක්ෂා කරන ආකාරය පිළිබඳව අවබෝධයක් ලැබුණයයි මම විශ්වාස කරනවා. තවත් මෙවැනි කෘෂිකාර්මික වීඩියෝවකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.